ආයුෂ බොහෝ වේවා. ඔන්න අදත් ආවා මේ මැදවිහෙර පෞරාණික ස්ථානයේ ඉතිරි ටික බලා ගන්න. ඔයාලට පෙන්නන්නම් මේක ඓතිහාසික නගරයක් මේක එදා තිබ්බ. එදා පරාක්‍රම සමුද්‍රයේ කිරිමුහුද නමින් තමයි හැඳින්වුවේ. එදා ওই මුහුද මැද තිබුණු ඓතිහාසික පුදබිම තමයි මේක. මේකේ නමක් මොකුත් නැහැ. අපි හොයාගෙන බලමු. හොයාගෙන යන් මේකේ කොච්චර දේවල් තියෙනවද කියලා ඔයාලට පෙන්වන්න ඕන බලන්න. මේකේ යනවා මේ සම්පූර්ණ ගල් වැටක්. ඔන්න බලමු ඉස්සරහට කියලා බලමු. පේනවද? මේකේ යන ගල් වැට. එන්නම් හොමින්. මේක දැවැන්ත ඉතිහාසයක් හරිද? මේකේ සම්පූර්ණ එනවා ඉන්න. පේනවද? මේක සම්පූර්ණ ගල් වැට තියෙන්නේ මේ පුදබිමේ ආරක්ෂාවට දාපු එක. අපි යන් ඉස්සරහට බලන්න. විධානයක් උඩ දාපුවා. යන්. මේක එදා කොච්චර රමණීයව තියෙන්නේ නැද්ද මේකනේ? හරිම සන්තෝෂයි මට නම් මේ වගේ දෙයක් හම්බෙච්ච එක ගැන. ඇත්තම කියනවා අද මේකේ අලි විතරයි ඉන්නේ. හරිද? මේ හැබ්බත් තැනම තිබිලා තියෙන්නේ. මෙතන තාරලානේ. පේනවද බලන්න මේ? ගල් කණු. මේ මොකද කන්න දෙන්නේ? මේ ටිකට සමුදු අපි ආවා. අරිට. මේවා තමයි චෛත්‍යසිලෙන් ගොඩ දාපුවා බා. මේ වගේ ඇතුලේ තමයි තිබිලා තියෙන්නේ මේ. ඔව්. ඒකලුත් නෙමෙයි බා. නෑ ඔබ මේ. නිදාන් සම්පත් කරලා චෛත්‍ය වල දාලා දෙන්න ඕවා. යන්කෝ. අරටි ගියා. Oh. Ini barang aku nih dah. ඔය පිළිමේ ගත්තම. ඔක් ගත්තා උඩ නැගලා බලන්නකෝ. ඔක උඩ නැගලා. එන මේක තමයි අර කියන්නත්. මේ බලන්න ගල් නේ. ඔව්. මේක නෙමෙයි යන්කෝ තව යන්කෝ. තව තියෙනවා. අම්මිත් නෑ. ඔව්. අංකෝ. මේ ගල් බැම් බලහන්කෝ නේ. නේ. දැන් ගලෝ. ඔව්. මේ තියෙන එදා පිළිමේ නේ. නේ. මේක තමයි තියන්නත්. තියෙනවද නේ? ඔක්කොම පෙරලා තියෙන්නේ. අපේ අම්මා. අම්මා තරම් මේ ගල් තේරුම් ගලවලානේ බත් දෙන්නේ. මේ බලහන් මුදු මේ. ඔප්පට සිරිසු මුදු. ඒම් පොට් එක බා. හරිද? වීඩියෝ නේ? ඔව් වීඩියෝ නේ. අන්න කිරිවාන ගල පොඩ පෙරලානේ මෙහා පැත්තට බලන්න. බුදුහාමුදුරන් සිවුරද බලන්න. කිරිවාන ගලන්නේ. නිකන් කිරිවාන ගන්නේ. තුමුදිනෝ මේක පෙර මේ කොරවක් ගලක් තියෙන කෙලින් කන්න මෙන්න මේක
ඔන්න පොරවක් ගල. ඉතින් ඕක තමයි ඇතුල් වීමේ දොරටු පොරවක් ගල. ගන්න මෙහෙට. මට කිරි කොහමද මේ? ඉතින් කටේ උනේ. පොරවක් ගල. කෙලින් කරන්න පොඩ. පොරවක් ගල. ගනමලානේ. ඔව්. මේ කොටු වලේ මොකක් හරි තියෙනවා බා. ඈ? මෙන්න මේ කොටු වලේ. ඕකේ. මේ අනිවාර්ය. කෙලින් කරමු බං. එළිවා. ඔව් මොමින්ද. මෙහෙට බලන්න. ඔහෙන් තමයි. Apa? Ini. Wow, hari ini Pak. Hari apa? Ada apa? Kami tegal. Kondatnya udah Pak. Ini galan nih. මේකක් දැන් මෙහෙ යන්නේ මෙහෙ යනවා වගේ. වටනේ. ඔව්. සම්පූර්ණ වගේ වටේම බැඳලා තියෙන්නේ. ඔව්. අද මේවා ගොඩක් පස් වලට වැහිලා තියෙන්නේ සුමු. ඔව්. අපිට අවුරුදු කීයක් වැවේ එනවද? ඈ ඔව්. dapat itu lah නේ. කද්ද කියලා හොයාගන්න බැහැ. අම්මා තනම තියෙන්නේ ඒවා තමයි නේ. මේ යන්නේ සම්පූර්ණ ගල් බැම්ම මේ වටේ නේ. මේ ගඩොල් කෑලි එන්නේ. මේක තිබිලා තියෙනවා සමුදු. මේකෙන් පිට දැන් මේක ඇතුලේ තිබෙනවා. මේකේ මකෑල්ලක් වෙන්නේ මේක. ඔව් ඔය කෑල්ල තමයි. ඒක තරම් තියෙනවා. ඔව් මේක කුටි කුටි වෙන වෙනම තිබේ. ඔව් ඔව්. බලහන් කොනේ. එතනත් එකක් හාරනවා. හාරලා. මේක නෑ හැබැයි එච්චර යට හාර ගන්න බැරි වෙලා බා. මෙතනත් හාරලා බා. අම්මට කිරි මෙතන තියෙනවා මල් ආසන බා. මේ තියෙන මල් ආසන. චූට්ටක් ගෙන සුබුලි. චූට්ටක් මෙන්න මේක සුද්ධ කරන්න චූට්ටක් අති.
අතින් සුද්ධ කරන්නකොට. ඕක මේක ඔන්න ඕක. ගලද? ඔව් ගල සුට්ට. ඔය මල් ආසනයක් තියෙන. අක්තරට වැහිලා. කෙල්ලිපියක් තියෙනව නෑ නේ. නෑ. මේ ගලේ බං අනිත් පැත්ත මේ තියෙන. හොඳ පැත්ත අනිත් පැත්තට පෙරලා නේ. ඔව්. ඔව් පෙරලා තියෙන. මුන් නිදන් හොයන්න මේ පෙරලා තියෙන බං. තනත් තු ටික කාරලා. ඔව් මේකත් ටිකක් කරලා. ඒ වගේ මල් ආසනයක් තව මෙතනත් එකක් තියෙනවා මේ. තියෙනවා. මේකත් බං මේ මල් ආසන තමයි මේ ඔක්කොම. මේ තියෙනවා. හොඳ පැත්ත අනිත් පැත්තට හරවලා තියෙනවා. නිකන් කියන්නේ නේ බා. ධාරේ වගේ මේ. ඔව් ඔව්. ඒරම්. යවන්න බැරිද? බං අක්තරට අල්ලලා තියෙන. මේක පෙරලන්න බැහැ. තනත් තු ටික කාරන්නේ. හැම තැනම හැබැයි හාරලමු. කණු මුල හාරලා තියෙනවා. ඔව් ඒක තමයි කණු මුල හාරන්න බෑ නිදන් තියනවා කියලා හිතලානේ. ඔව් ඒක මාත් දානවනේ. ඔව්. මම මේ බා. ඉතින් කියන ගන්නවා. ඔව්. ඒත් කියලා තමයි හාරන්නේ. ඉතින් අපි කොහොම එළියට ගිහලා බලමු. මෙතනින් එහෙම ගිහිල්ලා ඉස්සරහට තියෙන එකක් බා. ඔව් ඉස්සරහට. යොන්න බෑ බා. වහින් යම් බා. අතනින්. යන්න බෑ මේක බං සම්පූර්ණ මේ චූටි ගස් කපන්න ඕනේ. කපලා මේ පුද බිම මතු කරගන්න ඕනේ. ඔව් යා ඉතින් ඔය ඉස්සරහ. ඩාලියත් හොඳට läගලා තියෙනවනේ.